මිනිස් සංහතිය මිහිතලයෙහි උපන්දා පටන් මුහුණ දී සිටින අනේක විධ ගැටලු අතර වඩාත් මූලික වූ මහා ගැටලුව වන්නේ සසර දුක. ඒ කියන්නේ ජාති නම් වූ ඉපදීමට, ජරා නම් වූ දි รา යාමට, ව්‍යාධි නම් වූ රෝග පීඩාවන්ට, මරණ නම් වූ ජීවිත විනාශයට සහ තවත් අනේකාකාර වූ කටුක අප්‍රසන්න අත්දැකීම් වලට මිනිසාට මුහුණ දීමට සිදු වී තිබීමයි. ශාස්ත්‍රවරයෙකු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය වන්නේ මේ සසර දුකත්, දුකට තුඩු දෙන හේතු සාධක, දුක් නිම කිරීම සහ දුකින් මිදීමේ ඒකායන මාර්ගයත් දැන දැක ප්‍රකාශ කිරීමයි. එනම් ඒතෙක් කිසිදු ශ්‍රමණයෙකු, බ්‍රාහ්මණයෙකු, දෙවියෙකු, මාරයෙකු, බ්‍රහ්මයෙකු හෝ ලෝකයෙහි අන් කිසිවෙකු විසින් අවබෝධ කර නොගත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දේශනා කිරීමයි. සමකාලීන මහාන බමුණන් ලෝකයේ ශාශ්වතද? නිත්‍ය ආත්මයක් තිබේද? ලෝකයට අන්තයක් තිබේද නැද්ද? යනාදී උබතෝ කෝටික ව්‍යාකූලතා ඇති කළ අර්ථ ශූන්‍ය ප්‍රශ්නවල පැටලී වාද විවාද කරද්දී ඒ සියල්ල පසෙක තැබූ බුදුරජාණන් වහන්සේ මිනිසා ඉදිරියේ ඇති මහා ගැටලුව වන සසර දුකත්, දුකින් මිදීමත් ප්‍රකාශ කළා. හේතුඵල සම්බන්ධය පිළිබඳව එතෙක් පිළිගැනුණු සියලු මතවාද පසෙක තබා වදාළ බෞද්ධ හේතුඵල ධර්මයේ හෙවත් මධ්‍යම දේශනාව නම් වූ පටිච්ච සමුප්පාද ධර්මය අනුව බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දේශනා කළා. එසේම සමකාලීන මහාන බමුණන් විසින් උගන්වන ලද කාම සුකල්ලිකානු යෝග නම් වූ හීන වූ, ග්‍රාම්‍ය වූ, පොදු ජනයාට අදාළ වූ, අනාර්ය වූ, දුක් සහිත වූ, අවැඩදායක අන්තවාදී පිළිවෙතත්, දුක් සහිත වූ, අනාර්ය වූ, අවැඩදායක වූ අත්ථකිලමතාන යෝගය නම් අන්තවාදී පිළිවෙතත් අනුගමනය නොකළ යුතුයයි වදාළ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගැන්නුවා. මෙසේ සමකාලීන සාමයික පසුබිම තුල මධ්‍යම දේශනාවක් සහ මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වා දෙමින් සසර දුක සහ දුකින් මිදීමත් දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වයක්. බොහෝ ආගමික චින්තාවන්හි ශාස්ත්‍රවරයා ලෙස සැලකෙන්නේ දෙවියන් වහන්සේ. එසේ නැතිනම් බ්‍රහ්මයෙකු හෝ එබඳු මනුෂ්‍යත්වයට ඉහළින් නැති බලවේගයක්. ඒත් බෞද්ධයන් වන අපගේ ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේ මිනිසෙක්. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ගුණ නුවණින් අනූන වූ ලෝකයෙහි වැඩවසන නමුත් එහි නොඇලෙන උත්තරීතර මිනිසෙක්. මිනිස් ලොව මිනිස් මව්පියන් නිසා ඉපිද ආහාර පාන ගැනීම, නිදා ගැනීම ආදී මිනිස් ක්‍රියාකාරකම් ප්‍රකට කළ උන්වහන්සේ ලෙඩවීම, මහලුවීම, පිපාසය, කුසගින්න ආදී අත්දැකීම් විඳි සැබෑ මිනිසෙකු වූ බව පෙළ දහමින් පේනවා. මිනිසෙකු ලෙස ඉපිද මිනිස් අත්දැකීම් නොඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියේ ඇති බාහිර අභ්‍යන්තර ප්‍රශ්න දැක පසක් කොට දහම් දෙසූ ගුණ නුවණින් අග්‍ර වූ උත්තරීතර ශාස්ත්‍රවරයා ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. සමකාලීන ආගමික ශාස්ත්‍රවරුන් හා අනුගාමිකයන්ද මෙයම සත්‍ය අන් සියල්ල අසත්‍යයි තම දහමම ඉස්මතු කොට දැක්වූ නමුත් බුදුරජාණන් වහන්සේ එසේ නොවදාළහ. සමකාලීන සෙසු ආගමික චින්තනවලටත් ගරු කළා. ඒ ආගමික ශාස්ත්‍රවරුන් හා පූජක උතුමන් ඉතා නිහතමානීව ඇසුරු කළා. වරක ඔවුන්ගේ ආරාමවලටත් වැඩම කළා. නිසි මග ගිය උතුමන් අගය කළා. සුනෙත්ත, මුගපක්ක, අරණේමි, කුද්දාලක, හත්තිපාල, ජෝතිපාල, ආරක, ආලාර කාලාම, උද්දකරාම පුත්තාදීන් ගැන සඳහන් කරමින් ඔවුන් අනුගමනය කිරීම ඵලදායී වන බවත් පැවසුවා. සියලු කෙලෙස් නැති නොකළ නමුත් යටපත් කළ රාගාදී කෙලෙස් ඇති ලෞකික සමාපatti අභිඥා ලැබූ එබඳු මහාන බමුණන් ගැන උන්වහන්සේ තුල පැවතියේ ගෞරවයක්.
බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළේ කැපී පෙනීමට නෙමෙයි. සිය පිරිස් බලය වැඩි කර ගැනීමටත් නෙමෙයි. සත්‍ය පහදා දීමටයි. උපාලි ගෘහපති නිග්‍රෝධ පිරිවැජි වැන්න උන් තමන් වහන්සේගේ ධර්මය අහලා පැහැදී බෞද්ධයන් වීමට කැමැත්ත පළ කළ විට සිතා විමසා තීරණ ගන්නා ලෙසත් තව දුරටත් ඔබ මුලින් පිළිගත් ශාස්ත්‍රවරයාටම ගරු කරන ලෙසත් පැවසීම මීට හොඳම නිදසුන්. අවිචාරවත් අන්ධ භක්තිකයින් තමන් පසුපස ඒම නුසුදුසු බව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ප්‍රජාවට පෙන්වා දුන්නා. භික්ෂු සංඝයා වුවත් තමන් වහන්සේ උදෙසාම නොවිය යුතුයි. උන්වහන්සේලා බුදුරදුන්ම පිහිට කොට ක්‍රියා කළ යුතුයයිද නොවදාළහ. ශ්‍රාවකයන් ක්‍රියා කළ යුත්තේ තම තමන් වඩාත් වවාගත් ශීලාදී ගුණධර්ම පිහිට කොටගෙනයි. ඔවුන් ශාස්ත්‍රවරයා වූ තමන් වහන්සේ පිළිබඳව වුවත් විමසිලිමත් විය යුතුයයි පැවසුවා. පරසිද්ධන්නා නුවණ නැතත් තථාගතයන් වහන්සේගේ කායික සහ වාචසික චර්යාවන් විමසා බලා කරුණු දැන පැහැදීම ඇති කරගත යුතු බව ඉගැන්වුවා. මෙසේ ශ්‍රාවක ප්‍රජාවගේ නිදහස් චින්තනයත් චරණයත් අගය කිරීම සහ ඒ සඳහා අවස්ථාව දීම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වයක්. පෙළ දහමින් හෙළිවන මෙබඳු සුවිශේෂත්වයන් නිසාම බුදුරජාණන් වහන්සේ සමකාලීනයන් විසින් මෙන්ම නූතන විද්වතුන් විසින්ද අගය කර තියෙනවා. එක් කාලෙක බුදුරජාණන් වහන්සේ අඟුරට චම්පානුවරට වැඩම කළසේක්. එහි ගග්ගරා නම් පොකුණු තෙර වැඩ සිටියා. ඒ නුවර අධිපති වුණේ උගත් ධනවත් වයෝවෘද්ධ සෝනදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක්. බුදුරජාණන් වහන්සේ වැඩම කර සිටින පුවත ඇසූ ඔහු උන්වහන්සේ දක්නට යාමට සැරසුණා. පිරිවර බමුණන්ගේ අදහස වුණේ එය නුසුදුසු බවයි. බුදුරජාණන් වහන්සේ සෝනදණ්ඩයන් දැක්මට ඒමම සුදුසුයයි කී ඔවුන් නොයෙක් කරුණු කියමින් ඔහුගේ ගමන වැළැක්වීමට උත්සාහ කළා. බ්‍රාහ්මණ තෙමේ ඔවුන් අමතා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයම අගය කරමින් විවිධ කරුණු ගෙනහැර දක්වන්නේ තමාම බුදුරජාණන් වහන්සේ දැක්මට යාම සුදුසුයයි අවධාරණය කරමින් බවත්නි ශ්‍රමණ බවත් ගෞතමයෝ මහත් වූ ඥාති සමූහයා හැර පැවිදි වී සිටිත්. මහත් වූ ධන සම්පත් අත්හැරියෝ වෙත්. භද්‍ර වූ යෞවනීහිම පැවිදි වී සිටී. මව්පියන් හඬද්දී කිහි රවුල් ඉවත් කොට ගිහි ගිය හැර දැමුවා. එතුමෝ දැකුම් කළු ප්‍රසාද ජනක රන් පැහැ ඇති විශිෂ්ට රූප සෞන්දර්යයෙන් සමන්විත වෙනවා. උතුම් වූ ශ්‍රීලයෙන් සමන්විතයි. යහපත් වූ මිහිරි වූ අරුත් මතුවන කෙලතොළු නොවූ වචන පවසනවා. තමන් වෙත එන්න උන් නිහතමානී ලෙස පළමුව අමතනවා. පහ කරන ලද කාමරාග තියෙනවා. කර්මවාදී වන එතුමෝ මහා සංඝ පිරිසකට නායකව හැසිරෙනවා. උන්වහන්සේ උසස් ධනවත් කුලයෙන් නික්ම පැවිදි වුණා. උන්වහන්සේ වෙත පිට රටින් පිට දනව් වලින් ප්‍රශ්න විසඳා ගැනීමටත් බොහෝ අය පැමිණෙනවා. බොහෝ දෙවියෝත් එතුමන් සරණ ගියා. උන්වහන්සේ නවාරහාදී ගුණ ഘോഷයෙන් යුක්තයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විතයි. තමන් වෙත එන්න උන් සුහදව පිළිගෙන මිහිරි වදනින් කතා බස් කරනවා. සිව්වණක් පිරිස වෙතින් සත්කාර ලබනවා. බොහෝ දෙවි මිනිස්සු එතුමන්ට පැහැදී සිටිනවා. විජ්ජාචරණ සම්පන්න වූ එතුමෝ පසේනදි කෝසල බිම්බිසාරාදී රජුන්ගෙන්ද පොක්කරසාති බමුණාගෙන්ද සත්කාර ගරුකාර ලබනවා. එබැවින් මා බුදුන් වෙත යාම වටී යයි සෝනදණ්ඩ බමුණා පැවසුවේ මෙසේ උන්වහන්සේගේ නොයෙක් සුවිශේෂතා නන්නයුරින් අගය කරමින්. දීඝනිකාය සෝනදණ්ඩ සූත්‍රයෙන් මේ තොරතුරු හෙළි කරනවා. මජ්ක්‍ධිම නිකාය උපාලි සූත්‍රයට අනුව ප්‍රකට ශාස්ත්‍රවරයෙක් වූ නිගණ්ඨනාථ පුත්‍රයාගේ ප්‍රධාන ශ්‍රාවක උපාලි වරක් බුදුරජාණන් වහන්සේ හමු වී කර්මය සහ විපාකය පිළිබඳව නිගණ්ඨ දහමේ එන ඉගැන්වීම් උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා.
බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම් නිසරු බව පෙන්වා දෙමින් බුදුදහමේ කර්මය පිළිබඳව ඉගැන්වීම් ඊතා මැනවින් උපමානුසාරයෙන් ගෙන හැර දැක්වුවා. ඒ දීර්ඝ සාකච්ඡාවෙන් පසුව බුදුදහම පිළිගත් උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණ ඉහළින් වර්ණනා කළ බව සූත්‍රය සඳහන් කරනවා. ඔහු එසේ බුදුගුණ වර්ණනා කළේ හුනස්නෙන් නැගිට උතුර සළුව සකස් කර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිසාවට නමස්කාර කරමින්. පිලෝතික පිරිවැජියා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය ඊතා ඉහළින් අගය කළ හැටි මජ්ක්‍ධිම නිකාය චුල්ලහත්ති පදෝපම සූත්‍රයේහි සඳහන් වෙනවා. පූර්ණ කාශ්‍යපාදී ශාස්ත්‍රවරුන් වගේ නොව ප්‍රශ්න ඇසීමට සහ කරුණු දැන ගැනීමට බුදුරජාණන් වහන්සේ දෙන නිදහස විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. විටින් විට සකුළුදායි, පොට්ටපාද, වච්චගොත්ත වැනි සමකාලීන ප්‍රකට ශ්‍රමණයන්ගේ ආශ්‍රමවලට වැඩම කළ අවස්ථාවල බුදුරජාණන් වහන්සේට ඊතා ඉහළ පිළිගැනීමක් ලැබුණා. ඔවුන් උන්වහන්සේගේ නිශ්ශබ්දතාවය ප්‍රිය කරන ගුණයත් ගැඹුරු බුද්ධි මහිමයත් තම ආශ්‍රමවලට එසේ වැඩම කිරීමෙන් ප්‍රකට කළ ආගමික සහනශීලීත්වයත් ඉහළින්ම අගය කළා. එසේම බුදුරජාණන් වහන්සේ සිය ආරාම වෙත වැඩම කොට එසේ ධර්ම සාකච්ඡා පැවැත්වීම පිළිබඳවත් සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනා අසා සිටි බොහෝ ගිහි පැවිදි ශ්‍රාවකයෝ එම ඉගැන්වීම අගය කළා. බවත් ගෞතමයන් වහන්ස ඊතා මනහරය, බවත් ගෞතමයන් වහන්ස ඊතා මනහරය, යටිකුරු වූවක් උඩුකුරු කරන්නාසේ, වැසී තිබුණු යමක් විවෘත කරන්නාසේ, මම්මුලා වූවෙකුට මග කියන්නාසේ, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නාසේ, බවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසන ලද්දේය. මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයේද භික්ෂු සංඝයාද සරණ යමි ඔවුන් පැවසුවා. මජ්ක්‍ධිම නිකාය චූලසච්චක සූත්‍රය අනුව බුදුරජාණන් වහන්සේ වදාළ මග ගමන් කර විමුක්තිලාභී වූ ශ්‍රාවකයෝද උන්වහන්සේ නොයෙක් අයුරින් අගය කළා. ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කළසේක් අන්‍යයන්ටද අවබෝධ කරවනු පිණිස ධර්මය දේශනා කරනවා. තුමු ඉන්ද්‍රිය දමනයෙන් දමනය වී අනුන්ද දමනය කරනු පිණිස ධර්මය දේශනා කරනවා. කෙලෙස් සංසිඳ වූසේක් අනුන්ද සංසිඳ වනු පිණිස ධර්මය දේශනා කරනවා. සසර සයුරෙන් එතෙර වූසේක් අනුන්ද එතර කරවීමට ධර්මය දේශනා කරනවා. එසේම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියාහු අනුන්ද එසේ පිරිනිවනු පිණිස ධර්මය දේශනා කරනවායි පැවසුවහ. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ සමකාලීනයන් විසින් එසේ උන්වහන්සේගේ ගුණ නුවණ ඊතා ඉහළින් අගය කරන ලද්දක් වගේම මෙදා උන්වහන්සේගේ චරිතයත් ධර්මයත් හැදෑරූ නූතන විද්වතුන්ද ජනනායකයන්ද උන්වහන්සේ ඊතා ඉහළින් අගය කරලා තියෙනවා. ඔවුන් බොහෝ දෙනෙකු බෞද්ධයන් නොවූ බවත් මේදී විශේෂයෙන් කිව යුතුයි. ජර්මන් මහාචාර්යවරයෙකු වූ මැක්ස් මුලර් පඬිතුමා මෙසේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ගුණධර්මයන්ගේ ප්‍රතිමූර්තියයි. 45 වසරක කාලය තුලදී තමන් විසින් ප්‍රකාශ කරන ලද වචන උන්වහන්සේ ක්‍රියාවට නගා පෙන්වුවා. මොනම දුබලතාවයක් හෝ පහත් හැඟීමක් හෝ උන්වහන්සේගෙන් කිසි විටක ප්‍රකාශ වුණේ නැහැ. ලෝකයට ඊටාම පරිපූර්ණ වූ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින්. බුදුදහමේ සාරය නැමැති ග්‍රන්ථය රචනා කළ ලක්ෂ්මී නරසුනම් මහාචාර්යවරියට බුදුරජාණන් වහන්සේ ලෞකික ආශා නැමැති ගිනිගත් නිවස තුල දැවෙන දරුවන් බේරා ගැනීමට උපාය මාර්ගය යොදන්නා වූත් බේරා ගැනීමෙන් පසු නිර්වාණය නම් ආරක්ෂිත ස්ථානයට මඟ පෙන්වන්නා වූ පියකු බඳු යැයි පවසා තියෙනවා. ලෝක ප්‍රකට ඉතිහාසඥයෙකු වූ H.G. වේල්ස් මෙසේ පවසනවා. බුදුරජාණන් වහන්සේ යන සංකල්පය තුල මා දකින්නේ ඊතා චාම් ධාර්මික මිනිසෙක්. ආලෝකයේ සඳහා සටන් කළ ඥානවන්ත පුරුෂයෙක්.
පසුකාලීනව ආශ්චර්යවත් ප්‍රබන්ධයන්ගෙන් ආවරණය කරන ලද සැබෑ මිනිසෙක්. එතුමෝ සමස්ත මිනිස් වර්ගයාටම සාර භෞමික පණිවිඩයක් දුන්නා. බොහෝ නූතන අදහස් උන්වහන්සේගේ අදහස් හා ගැලපෙනවා. ජීවිතයේ සියලුම දුක්ගැහැට හා අතෘප්තිකර තත්වයන්ට හේතුව ආත්මාර්ථකාමීත්වය බව එතුමෝ ඉගැන්නුවා. ආත්මාර්ථකාමීත්වය ත්‍රිවිධ ආකාරයකින් පෙනී සිටිනවා. ඉන්ද්‍රිය තෘප්ති කිරීමේ ආශාව එකක්. අමරණීයත්වයට ඇති ආශාව තව එකක්. සැප සම්පත් වලට ඇති ආශාව අනෙකක්. පවිත්‍රත්වයට හේවත් නිවී සැනසීමට අවශ්‍ය නම් පළමුව ඉන්ද්‍රිය වෙනුවෙන් එහෙමත් නැත්නම් තමන් වෙනුවෙන් හෝ ජීවත් වීමෙන් වැළකිය යුතුයි. තමන් පිළිබඳ ඇල්ම අමතක කරන ලෙස බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාට ප්‍රකාශ කළේ ක්‍රිස්තු පූර්ව 500 වසරකටත් පෙරයි. ආසියාවේ ආලෝකය නැමැති බුද්ධ චරිත කාව්‍ය රචනා කළ එඩ්වින් ආනෝල්ඩ් නම් කවියා කාව්‍යමය ස්වරූපයකින් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ මෙලෙසයි. බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්ෂයේ පිපුණු මලයි. ඒ මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවයි. එයින් වහනේ වන ප්‍රඥා සුගන්ධයනුත් ඇදහැලෙන දයාව නැමැති මකරන්දයනුත් ලෝකය පිරෙයි. මිනිස් වර්ගයාගෙන් වැඩිම සංඛ්‍යාවකින් පූජා ලද තැනැත්තා ලෙස ඉතා පහසුවෙන් දැක්විය හැක්කේ බුදුරජාණන් වහන්සේ යයි පවසන්නේ පෙරදිග තරුණ ක්‍රිස්තියානි සංගමයේ සාහිත්‍ය කටයුතු ලේකම්වරයා වන මහාචාර්ය සෝන්ඩර්ස්ය. ලන්ඩන් පාලපොත් සංගමයේ දිගු කලක් කටයුතු කළ මහාචාර්ය රීස් ඩේවිඩ්ස් පඬිතුමා මෙසේ පවසනවා. බුදුදහමත් ලෝකයේ ප්‍රධාන ගණයේ වෙනත් ආගම්ද මම පරීක්ෂා කර බැලුවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් තරම් ශෝභමාන වූත් පැහැදිලි වූ ධර්මයත් මම ඒ කිසිදු ආගමක දුටුවේ නෑ. මම මගේ ජීවිතය උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගය ඔස්සේ හැඩගසා ගැනීමෙන් තෘප්තිමත් වෙනවා.